හලෝ යාළුවනේ. අපි මේ යන්නේ දවස් 2ක ට්‍රිප් එකක්. ඔයාලත් එක්ක යන්න හිතුවා. අපි කඩුවෙල එන්ට්‍රන්ස් එකෙන් තමයි ඇතුල් වුනේ ඇත්තටම. අපි යමු බලන්න. දැන් නම් ඔය හොඳටම නිදිමත ඉන්නේ. හොඳටම වහිනවා අපි යද්දී. අපි ගෙදරින් එනකොට උදේ 6ට වගේ. දැන් ඔය 7:00ට වගේ ඇති. අපි ඉතින් උදේට කාලත් නැති හින්දා අපි සර්විස් ඒරියා එකෙන් අතර කරා. දැන් එතනට ළඟයි මං හිතන්නේ. ඔව්. අපි අනිවාර්යෙන් හයිවේ යනවා නම් සර්විස් ඒරියා එකෙන් නවත්තන්න අමතක කරන්නේ නැහැ. අපි බලමු අපි ගන්නෙ මොනවද කියලා. ඔය අපේ අයියාගේ බබාලා දෙන්න. එයාලත් ගියපු හින්දා අපිට පාළුවක් දැනුනෙත් නෑ. අපි ගියේ අපේ අයියයි අක්කයි බබාලා දෙන්නයි මායි හස්බන්ඩ්ුයි. අපි ඔය ෂොප් එකෙන් තමයි ගත්තේ කෑම. අපි උදේට ගන්න ලොකුවට දෙයක් ගත්තේ නෑ. අපි දවල්ටම එකපාර බත් කනවා කියලා හිතුවා. වැඩි අපි බත් කන්න කැමති නැති හින්දා උදෙන්ම. දැන් නම් ඔය යන්න ආයි පිටත් වුණා. අපි ඉස්සෙල්ලාම යන්නේ ගාල්ලට. අපි දැන් ගාල්කොටුවට ඇවිත් ඉන්නේ. අපි ගාල්කොටුව බලන්න තමයි ගියේ. මට ඕනි කිව්ව හින්දා අයියා එක්කන් ගියා ඇත්තටම. ඔහි චූටි බබා අක්කා ඉල්ලනවා. මේක බලන්නකෝ අන්න. ඉතින් අවුස්සාව තියාගෙන හිටියා. හයි ෆ්‍රෙන්ඩ්ස්. ඔය ඔතන හිටපු අංකල් කෙනෙක් අපිට පාර කියනවා යන්න ඕනේ තැන් ටික. මල්ලි මේ ෆොටෝ ගන්න. අපි යන තැනට ඉක්මනට යන්න ඕනේ. ඒ හින්දා ඔය උතනින් ඉක්මනට අයියලා එක්ක යන්න හදනවා අපිව. අපි ඉතින් හිමින් යන්නේ. අපි දැන් ඔය යන ගමන් ඉන්නේ ගාල්කොටුවට දැන් ඇවිත් ඉන්නේ. ඔය යන අතරමඟ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මං ගත්තා. ඒවත් දැම්ම ඔයගොල්ලන්ට බලන්න. ඔතන ෆොටෝ ලොකේෂන් ගොඩක් තියෙනවා. අපි ඉතින් වැහි පොදයක් ගියපු හින්දා ඉක්මනින් එතනින් ආවා. මගේ වැඩේ ඉතින් වීඩියෝ ක්ලිප්ස් ගන්නවා. ඒ වගේ තැනකට කැමති ආසයිනේ. නිදහසේ ඉන්න අපිට. අම්මා වෙන බත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. ට්‍රිප් එකේ අනිත් බ්ලොග්ස් ටික ඉක්මනින් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.